ලෝකේ ගොඩ දෙනෙක්ගෙන් අපි අහුවොත් ඉන්න ඔයගොල්ලෝ කැමැතිම සුරතලා කවුද කියලා. අනිවාර්යෙන් ඒ අතරින් බහුතරයක් වැඩියෙන්ම උත්තර දෙන්නේ පූසා කියලා. ඉතින් ඒකට මොකක්ද හේතුව? මේ පූසන් ගාව තියෙනවා ස්වභාව ධර්මෙන් පූසන්ට තෑගි විදියට දීපු අපූර්ව හැකියාවන් ගණනාවක්. ඉතින් මේ අපූර්ව හැකියාවන් ගණනාවම මිනිස්සුන්ට පූසු මෙච්චර හිතවත් වෙන්න බලපාලා තියෙනවා. ඉතින් ඒ අපූර්ව හැකියාවන් ගණනාවෙන් හිත ඇදගන්න හැකියාවන් 5ක් පිළිබඳව තොරතුරු අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. අංක 1. රාත්‍රියේදීත් ඇස් පෙනීමේ හැකියාව. ඔයාගේ ගෙදර ඉන්න පූස්යාලුවට රාත්‍රියේදීත් ඊටාම පැහැදිලිව රූප දර්ශන දැක ගැනීම හැකියාවක් තියෙනවා. හරියට මොන වගේද කිව්වොත් අපිට රාත්‍රියේදී පෙනෙනට වඩා 6 ගුණයක් හොඳින් දකීමේ හැකියාවක් මේ පූසන්ට තියෙනවා. ඒ නිසා තමයි පූසන් රාත්‍රියේදීත් අපි හිතන්නේවත් නැති තැන්වල ඉඳලා සතුන් අල්ලගෙන එන්නේ. ඉතින් මේ රාත්‍රියේදී රූප දකින්නම පූසන්ගේ ඇස් තුල නිර්මාණය වෙච්ච පටලයක් තියෙනවා කියලා තමයි විද්‍යාඥයින් තොරතුරු සපයන්නේ. අංක 2. රෝග සුව කරන්න පුළුවන් පුරුපුරු ශබ්දය. විද්‍යාඥයින්ගේ නවතම පරීක්ෂණ වලින් විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා පූසන් අපි අසලෙද්දී නිකුත් කරන පුරුපුරු ශබ්දය මගින් මිනිස්සුන්ගේ ශාරීරික හා මානසික රෝග රාශියක් සුව කරනවා කියලා. ඒ පූසන් පිට කරන ශබ්දය මිනිස්සුන්ගේ මනසට හිතවත් අයුරින් නිකුත් කරන නිසා. ඒ නිසාම තමයි පූසෙක් ළඟ ඉන්නකොට අපිට වෙනදට වඩා සාමාන්‍ය හැඟීමක් දැනෙන්නේ. එහෙමත් නැත්නම් අපේ මනස සංසුන් වෙනවා වගේ හැඟීමක් දැනෙන්නේ. අංක 3. පූසන්ගේ මොළය මිනිස් මොළයට සමානයි. පූසන්ගේ මොළයේ ඇති නියුරෝන මිනිස් මොළයේ නියුරෝන වලට සමානයි කියලා විද්‍යාඥයින් දැන් නවතම පරීක්ෂණ වලින් තොරතුරු හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ පූසුරතලාට සිතීමේ හැකියාවක්, මතක තබා ගැනීමේ හැකියාවක් වගේම එයාට තනියෙන් තීරණ ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් හොඳට හිතලා බලන්න ඔයා මේ සුරතලයට ඇති කරන්නේ ඔයා කවදාවත් හිතපු නැති විදිහේ අමුතු හැකියාවන් තියෙන සතෙක් නේද කියලා. අංක 4. කොච්චර උඩකින් වැටුණත් ප්‍රශ්නයක් නැහැ. රයිටිං රීෆ්ලෙක්ස් කියන විශේෂ හැකියාව නිසා පූසෙකු ඉතාමත් උසකින් බිමට වැටුණත් තමන්ගේ පාද හතර මුලින්ම බිමට වදින විදිහට වැටීමේ හැකියාවක් මෙන්න මේ හැකියාව නිසා පූසන්ට ලැබෙනවා. ඉතින් මේ රයිටිං රීෆ්ලෙක්ස් කියන හැකියාව අපි ඕන තරම් දැකලා තියෙනවා. ඒ කියන්නේ පූස සාමාන්‍යයෙන් උඩක ඉඳලා බිමට වැටෙනකොට ඔවුන්ගේ කකුල් හතර තමයි මුලින්ම බිමට වදින්නේ. අන්න ඒ නිසා ඔවුන්ගේ අර පණ හත රැක ගැනීමේ හැකියාව ඔවුන්ට වැඩිපුරම ලබා දීලා තියෙන්නේ මෙන්න මේ හැකියාව නිසා කියලා තමයි අපි නම් විශ්වාස කරන්නේ. අවසාන කාරණේ බලන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. ඒ තමයි ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාට දිගටම අපිත් එක්ක රැඳී සිටින්න ඕන නම් ඔයාට පුළුවන් අපිව subscribe කරලා bell icon එකත් click කරගෙන යන්න. එහෙනම් අපි යමු 5 වෙනි කාරණය කතා කරන්න. ආදරය කරන විශේෂ ක්‍රම යොදා ගැනීම. පූසන් ඔබගේ ශරීරයේ ඇතුලේ එහෙමත් නැත්නම් ලෙව කාලා ඔළුව පහත් කරලා අපට අඟවන්න උත්සාහ කරන්නේ ඔවුන්ගේ ජීවිතේ වැඩියෙන්ම විශ්වාස කරන පුජ්‍යලයා. එහෙමත් නැත්නම් වැඩියෙන්ම ආදරය කරන පුජ්‍යලයා ඔයා කියලා. ඉතින් අපි මේ කියපු කාරණා හැම එකක්ම වගේ ඔයාගේ පූසයාලුව ගාවත් ඇති. ඉතින් මේ කියපු කාරණා ඔයාගේ පූසයාලුව ගාවත් තියෙනවා නම් අමතක නොකර කමෙන්ට් එකකින් අපිට කියාගෙන යන්න ඔයාගේ පූසයාලුවගේ නම මොකක්ද කියලාත්. ඒ වගේම තමයි අපි වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. අදට අපි ඔබෙන් සමුගන්නවා අලුත් වීඩියෝ එකක් අරගෙන ඕගොල්ලෝ බලන්න එනකම්.